අද වීඩියෝ එකේ තියෙන්නේ ඔයාලා ට්‍රේඩ් එක දානකොට බ්‍රෝකර් යන කමිෂන් එක ආපහු ඔයගොල්ලෝගේම account එකට එන විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඔය කට්ටිය මෙන්න මේ link එක පාවිච්චි කරලා ඔය කට්ටියගේ XM account එකට log වෙන්න. ඉතින් description එකේ තියෙන link එකෙන් ඇවිල්ලා log වුණාම ඔය කට්ටිය එන්නේ මෙන්න මේ විදිහේ interface එකකට. ඔය කට්ටිය XM account එකට තමයි කට්ටිය log වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා මේ real account කියන දේ select කරන්න. මෙතන පල්ලෙහාට කරලා මේ account එකේ balance එක තියෙන එක පොඩ්ඩක් වම් පැත්තට swipe කරන්න. එහෙම swipe කරපුවාම කට්ටියට පෙන්නනවා open additional account කියලා option එකක්. මෙන්න මෙතන මේ open additional account කියන එකේ ධන ලකුණ වල touch කරන්න. touch කරපුවාම මේ විදිහට එනවා. ඊයසලා කට්ටියගේ account එක සාමාන්‍ය විදිහට හදාගෙන යන්න MT5 leverage එක 1000 දාලා මෙතන enter here කියන තැන partner code එක කියන තැන මේ description එකේ වෙන්න code එක type කරන්න. ඊට පස්සේ මේක continue කරලා ඔය කට්ටියට කැමති password එකක් strong password එකක් දාගන්න. මම එහෙම දාගන්නවා එකක්. continue කරනවා. ඒ password එක මතක තියාගන්න. ඔය කට්ටියට MT5 කන්ටේ log දෙද්දී password එක ඕනේ. ඉතින් දැන් මේක මෙහෙම කට් කරපුවාම ඔය කට්ටියගේ අලුත් account එක මෙන්න මේ විදිහට මෙතන වෙන්නනවා. කට්ටිය web එකට යන්න. ගිහිල්ලා web එක refresh කරන්න. මෙන්න මෙතන real account කියන තැන ඊට පස්සේ ඔයාලගේ accounts දෙකම පෙන්නනවා. ඊට මේ account එකට click කරන්න. click කරපුවාම මෙන්න මේ විදිහට එනවා member area access කියලා. ඔය කට්ටියට auto rebate එක ගන්න කට්ටියගේ agreement එක. ඒක ඔය කට්ටිය confirm කරලා submit කරන්න. ඉතින් මේක කරාට පස්සේ ඔය කට්ටිය දාන හැම trade එකකටම යන commission එක කට්ටිය කියන්නේ broker ගන්න commission එක ඔය කට්ටියට balance එකට මෙන්න මෙතන my wallet වලට මෙන්න මෙතන more කියන category එකට තියෙන my wallet වලට එකතු වෙනවා. මේ තියෙන්නේ මගේ trade කරන account එක අලුත් account එක. ඉතින් ඔය විදිහට කට්ටියත් auto rebate වලට auto rebate feature එක active කරගන්න.